ඔන්න ළමයි තවම ගියේ නැද්ද? හැව්ලොක් සිටි එකේ තියෙන ලොකුම ලොකු ක්‍රිස්මස් ට්‍රී එක බලන්න. ක්‍රිස්මස් ට්‍රී එක විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් රසම රස චොක්ලට් අත්දැකීමක් ලබා ගන්න. චොක්ලට් මිලදී ගන්න, චොක්ලට් ගහ හොල්ලලා චොක්ලට් ගහින් වැටෙන ටොෆී චොකලට් ඔයාලට පුළුවන් ඔයාලගේ කරගන්න. ඉතින් මේ රසවත් අත්දැකීම ලබා ගන්න ඉක්මනින් ඔයාලත් යන්න. ගොඩක් අය මේ වෙනකොටත් හැව්ලොක් සිටි එකට ගිහිල්ලා ඇති. ගිය ඔයාට වගේම නොගිය ඔයාටත් පුළුවන් මේ වීඩියෝ එක නරඹලා ඒ රසවත් අත්දැකීම කොහොමද කියලා බලන්න. ඔන්න ඉතින් අපි යමු එහෙනම් හැව්ලොක් සිටි එකේ රවුම. ගොඩක් පිරිස ඇවිල්ලා ඉන්නවා මේ නත්තල සමරන්න. නත්තල සමරනවා වගේම විනෝදයෙන් මේ වෙලාව ගත කරන්න. ගොඩක් අය නත්තල් ගහ නරඹන්න වගේම ෆොටෝස් ගන්න තමයි මේ ස්ථානෙට එන්නේ. දම්පාට වන්නේන් මෙවර නත්තල් ගහ අලංකාර කරලා තිබ්බා. ඒ වගේම ලස්සන පසුබිමක් අපිට දැක ගන්නත් පුළුවන් වුණා. ඉතින් ඔයාලත් ගියේ නැත්තම් ඉක්මනින්ම යන්න. මේක තවත් රසවත් අත්දැකීමක් වෙයි. ඒ වගේම තමයි මම දැක්ක තව සුවිශේෂී දෙයක් තිබ්බා. මේ ක්‍රිස්මස් ට්‍රී එක නරඹන්න ආපු බොහෝ පිරිස් විසින් එයාලගේ මැසේජස් පණිවිඩ සුබ පැතුම් මේ දේවල් ලියලා මේ විදියට පුංචි කඩදාසි කොළවල ලියලා අමුණලා තිබ්බා. ඉතින් ඒකත් මම දැක්ක සුවිශේෂී දෙයක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ අත්දැකීම ඒ විදියටම විඳින්න. නත්තල සමරන්න වගේම ඔයාලට පුළුවන් shopping කරන්න. ඉතින් ඔයාලට අවශ්‍ය ඕන දෙයක් මේ හැව්ලොක් සිටි එකෙන් මිලදී ගන්නත් පුළුවන් වෙයි. ඉතින් මම ආස මේකේ තියෙන විශේෂම දේ තමයි ගේම්ස්. ඉතින් මේකේ ඉහළ මාලේ තියෙනවා ගේම්ස් වර්ග රාශියක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ගේම්ස් මොනවාද කියලා නරඹන්න මේ වීඩියෝ එක අවසන් වෙන තෙක් රැඳී සිටින්න. රස අයිස්ක්‍රීම් කන්න කැමති ඔයාලට වගේම තව කෙනෙක් ඉන්නවනම් රසවත් කොෆී බොන්න. ඉතින් ඔයාලට අයිස්ක්‍රීම් කොෆී වගේම තව ගොඩාක් දේවල් තියෙනවා රස විඳින්න. ඉතින් ඔන්න අපි ඊළඟට බලන්න යන්නේ මේ shopping mall එකේ තියෙන සරප්පු වලින් හදපු ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් මේ ක්‍රිස්මස් ට්‍රී එක මම දැක්කපු වෙනස්ම දෙයක්. ඉතින් ඔයාලට මේක නරඹන්නත් පුළුවන්. ඒ වගේම පුංචි බබාලට අවශ්‍ය ටොයිස් වර්ග තියෙනවා. එතකොට ඉස්කෝලේ යන බබාලට අවශ්‍ය දේවල් මේ හැම දෙයක්ම මිලදී ගන්න වගේම ඔයාලට අවශ්‍ය පරිදි මේ දේවල් සකස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඔයාලට මුලින් කිව්වා මම ආසම ගේම්ස් තමයි මේ. ඉතින් ඔයාලට පුළුවන් මේවා ඔයාලගෙම කරගන්න. ඉතින් ඒ සඳහා ඔයාලට පුළුවන් කොයින් එකක්, ඒ කියන්නේ කාසියක් මේ සඳහා භාවිතා කරන මිලදී අරගෙන ඒ කාසිය මේ යන්ත්‍රයට ඇතුළත් කරලා ඔයාලට අවශ්‍ය ඒ ටොයිස් එක නැත්නම් ඒ අවශ්‍ය සෙල්ලම් බඩු ඔන්න මේ විදිහට ඔයාලගේ කරගන්න. ඉතින් සමහර අයට සමහර අවස්ථාවන් ගිලිහෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකත් වෙනස්ම අත්දැකීමක්. වෙනස් විදිහේ බොම්බයි මොටයි ඔයාලා දන්නවා ඒවා හදන මැෂින් එකක්. ඉතින් බලමු කොහොමද මේ අපිට අවශ්‍ය හැඩය වර්ණය මේකෙන් පුළුවන් අපිට තෝරගන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය අපි මේ කාසි කොයින්ස් ඇතුළත් කරලා ඔන්න ඊට පස්සේ බොම්බයි මොටයි මේ මැෂින් එකෙන් වෙනස් විදියකට හදලා දෙන්න. ඉතින් අපි අර දකින විදිහම නැතුව වෙනස් වර්ණයෙන් ඉතින් මේකේ
මල් එතකොට විවිධ හැඩතල මේ දේවල් නිර්මාණය වෙනවා. ඉතින් බලමු කොහොමද මේ බොම්බයි මොට එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේ තියෙන ඔයාලා දකිනවා මේ විදිහට කැරකි තමයි එක නිර්මාණය වෙන්නේ. අවසානයේට මේක මේ මලක් විදියට මලක් හැඩේ මේක නිර්මාණය වෙන්නෙත් මේ මැෂින් එකෙන්ම. අර මං ඔයාලට කිව්වේ මලක් නිර්මාණය වෙනවා කියලා මෙන්න මේ ඔයාලා දකින වෙනස් විදිය වෙනස් රසයක් තියෙන බොම්බයි මොටයි නිර්මාණය වෙන විදිහ. ඉතින් ඔන්න අවසානයේට මේ විදිහට මැෂින් එකෙන් අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් තාම ඔයා ආවේ නැත්නම් ඉක්මනින් මෙන්න මේ රසවත් අත්දැකීම් සියල්ලම අත්විඳින්න.